තව එක ඔච්චරක් කතා කරන්න එපා. මේ මොකද්ද කියනවා? බබා මේ මගේ යාළුවේ. ආහා. එතකොට යාළුවා මේ වගේ ස්ටිකර්ස් උත් යනවාද? කොහොම ස්ටිකර්ද? වම්බුඩු ගෙඩියයි වතුර බින්දු තුනයි කඩින් කෙලපෙරන් ඉන්න ඉමෝජියයි. බබා යාළගේ ගෙදර ලොකු වම්බඩු පාත්තියක් තියනවලු. මට ඇවිල්ලා කඩා ගන්නලු. ඒකයි ඉමෝජි කියලා තියෙන්නේ. එහෙමද? එතකොට මේ වතුර බින්දු තුනයි කෙලපෙරන් ඉන්න ඉමෝජියයි. බබා ඒගොල්ලන්ගේ පාත්තියට ලොකු වතුර මලක් හයි කළලු තියෙන්නේ. මේ කඩද්දි වතුර විසි වෙනවලු. ඒ පාත්තියේ හැදෙන වම්බඩු රසයිලු. මේ ඒකයි ඒ කෙලපෙරන් ඉන්න ඉමෝජිය දාලා තියෙන්නේ. එතකොට මොකද්ද මේ ෆොටෝ එක? යාළුවා මෙහෙමත් ෆොටෝ එවනවද? මොන ෆොටෝද? කොහොම ෆොටෝද? මෙහෙම ෆොටෝ. මේ බිකිනියක් ඇඳගෙන පස්සක් දික් කරගෙන එවලා තියෙන්නේ. බබා ඔය ළමයාගේ පස්සේ ලොකු තුවාලයක් තිබ්බා. එයාට ඒක හොඳ වෙලාද කියලා බලන්න බැරි නිසා ඔය මට ෆොටෝ එකක් ගහලා ඉුවේ හොඳයිද කියලා බලලා කියන්න කියලා. පස්සේද තුවාල දෙන්නේ? පස්සේ තුවාල බලන ඔබ දොස්තරද? යාළුකමටනේ බබා. ඇත්තද? දැන් එතකොට මේ මොකද්ද තමස මේ ෆොටෝ එකට යටින් එකපාරක් විතරක් බලන්න පුළුවන් එකක් කියලා තියෙන්නේ? ඔය රිපෝට් එක බබා. මොන රිපෝට් එකද? මේ පස්සේ තුවාලේ හොඳද කියලා බලලා මේ මම යවපු රිපෝට් එක. රිපෝට් එක නේ. නැගිටිනවා. ඇයි බබා? ඇයි හොයන්නේ මේ? දැන් ගිහින් අර ගහට හේතු වෙනවා. ඒ මොකටද? කිව්වම අහලා ගිහින් හේතු වෙනවාකෝ. බබා මේ මොකද්ද ඔය? මොකද මේ කරන්නේ? බබා මොකද්ද ඔය මේ? ඇයි ගැට ගහන්නේ? බබා මේ මොකද මේ කරන්නේ? අයියෝ හැමතැනම. අනේ බබා ඔය මේ මොකද කරන්නේ? කරන්නේ දැන් බලා ගන්නවාකෝ. අනේ බබා අනේ බබා ඕක නම් කපන්න එපා ඔච්චරයි දිනේ. බබා අනේ කපන්න එපා. අනේ බබා. දැන් ඉතින් තමසලා රිපෝට් ගන්න වෙන්නේ නැහැ. රිපෝට් ගන්න මැෂින් එකේ ප්ලග් එක මං කැපුවානේ. ලංසි ගලුම් පස්සෙන් යන ජිංගිරි බිල්ලියා ජිංගිරි බිල්ලියා ලංසි උනත් හඳ පරදන රංගල් මේදා රංගල් මේදා තමසට ලැජ්ජාවක් නැද්ද ඔය රවිදු? ඔය කැඩිච්ච ෆෝන් කට්ටක් තියාගෙන මාත් එක්ක පාරේ යන්න. ඇයි? අර අලුතෙන් පටන් ගත්ත ෆෝන් බිස්නස් එකෙන් ෆෝන් එකක් ගන්න බැරි වුණාද? මේ ගෑන්ට් එක පාට පොකුණාද? නෑ බබා ඕනම බිස්නස් එකක පොඩි ප්‍රශ්න තියෙනවා. ඒකින් දේව නැවතෙනවා. හරි. එතකොට මේ අවුරුද්දේ මුල කුකරි කෝස් එකක් පටන් ගත්තේ චෙෆ් කෙනෙක් වෙන්න ඕනි කියලා. ඒක කළාද? හරි. අද නම් හොඳ ජල්ලියක් අල්ලන්න වගේ හදන්නේ. නෑ බබා ඒකෙත් පොඩි ප්‍රශ්න වගේක් වුණා. ඒකින්ද ඒකත් නවත්තන්න වුණා. එතකොට තමුසාර බැරිස්ටා කෝස් එකක් කළේ ඒකවත් ඉවර කරාද? නෑනේ. ඒක එක්සෑම් එක දවසේ මහප්ප නැති වුණානේ. ඉතින් ඒකත් කරන්න බැරි වුණා. එතකොට කම්පියුටර් කෝස් එක? සිය නැති වුණා. කොරියන් කෝස් එක? ආච්චි නැති වුණා. එතකොට සැලුන් කෝස් එක? මගේ එක්ස් නැති වුණානේ. ඇති. බලන් ගියාම තමුසි මොකක් හරි පටන් ගත්ත ගමන් තමුසලගේ කවුරු හරි නැති වෙලානේ. ඒකනේ බබා මාර වැඩි කියන්නේ මම මොකක් හරි බිස්නස් එකක් පටන් ගත්තොත් අපේ පවුලේ කවුරු හරිම මැරෙනවා. අනේ මන් දන්නේ නැහැ ওই තමුසෙත් එක කොහොම ජීවත් වෙන්නද කියලා. තමුසි මොකද්ද කියනවක මේ වෙදි පටන් ගත්ත දෙයක් හරියටම ඉවර කරේ? මේ පටන් ගන්නවා මේ නවත්තනවා. මේ පටන් ගන්නවා මේ නවත්තනවා. එහෙම තමයි බබා. නැකිටින්න වැටෙන්න ඕනේ. ඔයා අහලා නැද්ද කතාවක් fly and fly one day you can try කියලා තියෙනවා. එක මැරෙදි බිස්නස් නවත්තන්න වෙනවා. ඉතින් ඒවා එහෙම තමයි. අහන්නේ නෑනේ කියන දේවල්. හරි නිති. මූ ඉපදිලා තියෙන්නේ උඩයට මාරු වෙලාද කොහෙද? තව ටික දවසින් කලිසි මුඩට ඇඳන් ඇවිල්ලා ටී-ෂර්ට් එක යටට ඇඳගෙන එයි. අනික ඔයා බය වෙන්න එපා බබා. මම දවල් වටන වලේ රෑ වැටෙන්නේ නෑනේ. පිස්සු කතා කරනවද? අයියෝ. මේ මිනිහා එක්ක නම් බෑ අප්පා. බබා මම ඊළඟට පටන් ගන්න හිතන් ඉන්නේ මිනි පෙට්ටි සාප්පුවක්. එතකොට මම බිස්නස් එකක් පටන් ගත්තාම මැරෙන එකව මට පුළුවන් නිම්බාම් කරන්න. එතනත් බිස්නස්. මේ බබා මම මිනි පෙට්ටි සාප්පුවක් පටන් ගත්තාම මගේ පළවෙනි කස්ටමර් ඔයා වෙයිද දන්නේ නෑ නේද? එතකොට මට පුළුවන් නේ ඔයාවත් නිම්බාම් කරලා වලලන්න. මොකද්ද තමුස කිව්වේ? ඇයි අද මම